මේ දවසල ගොඩක් අය කතා කරනවා පාසලේ පෑභාගයක් වැඩිවීමත් එක්ක වෙන ප්‍රශ්න ගැන. ඉතිං මේ පෑභාගේ වැඩිවීමත් එක්ක ගොඩක් අය කතා කරනවා ගුරුරුන්ට වැඩිපුර වැඩ කරන්න වෙන පෑගාන ගැන, තව සමහරක් වෙලාවට ගමනාගමනයේ සිදුවෙන ගැටලු ගැන වගේ ගොඩාක් දේවල් ගැන කතා කරනවා. හැබැයි ගොඩක් අය කතා කරන්නේ නැති දෙයක් තමයි ළමයින්ට අහිමි වෙන ළමා කාලය සහ ළමයින්ගේ සෞඛ්‍ය, ළමන්ගේ මානසික සෞඛ්‍ය. මේක ගැන කතා කරන්න දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මොකද්ද පැය වැඩි කරාම කරන්නේ වෙන්නේ, මොකද මේ ළමයි ටියුෂන් පන්ති යනවා, ඔය වගේ ප්‍රශ්න ගොඩක් කතා වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. මේක ගැටලුව තියෙන එක නෙමෙයි. දැන් අපි මොකක් හරි වෙන වැරදි දේවල් ගැන කතා කරලා අපිට වෙන්න යන තව වරද්දක් සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් අම්මල තාත්තලා කැමැත්තෙන් ළමයෙක්ගේ ළමා කාලය අහිමි කරනවා නම් ඒක අම්මලගේ තාත්තලගේ වගකීමේ තියෙන දෙයක්. හැබැයි ඒක රජයේ වගකීමක් නෙමෙයි. දැන් රජය පැය භාගයක් පාසල වැඩි කරනවා නම් ඒක රජයේ වගවීමක්. එතකොට අම්මලා තාත්තලා කැමති වුණත් ඒගොල්ලන්ට ඒ අහිමි වෙන ළමා කාලය ලබා දෙන්න බැරි වෙනවා. දැන් මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒකින්ද මේක එකපාරට මේ වගේ එකපාරට මෙහෙම කිව්වම වැරදි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මම කියන කතාව. මම මේක ඔයගොල්ලන්ට මොනවාද පැහැදිලිව ඔප්පු කරලා පෙන්නන්නම් මම මේ කියන කතාව වැරදි නැහැ කියලා දත්තත් එක්ක. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් පාසල් පැවැත්වෙනවා දින 210ක්. හරි? දැන් මේක මතක තියාගන්න ඕනේ. ඔය දින 210 කියන එක හැමදාම දින 210ක් තියෙන්නේ නැහැ. එක අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ පාසල් පැවැත්වෙන දින ගාන 180 දක්වා අඩු වෙලක් තියෙනවා. ඒක by design නෙමෙයි. ඒ කියන්නේ අපි ඩිසයින් කරලා නෑ දින 180කට පන්තිය පවත්වන්න. අපේ අධ්‍යාපන ක්‍රමේ ඩිසයින් කරලා තියෙන්නේ දවස් 210කට වැඩ කරන්න ඕනේ ළමයා පාසලේ දවස් 210. මම මේ කතා කරන්නේ අවුරුදු ග්‍රේඩ් 6න් උඩ ළමයි ගැන. ඒ ළමයි පාසලට දවස් 210ක් යනවා කියන උපකල්පනය මතින් ඉඳන් තමයි අධ්‍යාපනයේ සියලුම කාලසටහන් සකස් කරලා තියෙන්නේ. යම් වෙන බාහිර හේතු හින්දා 180 දක්වා අඩු වෙලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට පාසලේ ළමයා ඉන්නවා 7:00 ඉඳන් දැන් ওই කියන විදිහට 2 විතර වෙනකම්. හරි? එතකොට පාසලේ ඉන්න කාලේ මුළු කාලෙම අධ්‍යයනය කරන්නේ නැහැ නේ, ඉන්ටර්වල් අරම මේවා තියෙනවනේ. එතකොට මේක ගණන් හදලා බැලුවම පැය 5යි මිනිත්තු 50ක් ළමයා අධ්‍යාපනය ලබනවා. ඒ කියන්නේ සාමාන්‍ය පැය 6කට ආසන්න ප්‍රමාණයක්. දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්න බලන්නකො, මේක සෞඛ්‍ය ප්‍රශ්නකින් පටන් ගන්න. දැන් 7:00ට ළමයා පාසලට එන්න නම් අවම ළමයා 6:00ට හැරෙන්න එපයි. අපි ගමු පාසල එහා පැත්තේ ළමයා ඉන්නේ කියලා. හරිද? එතකොට අවම 6:00ට ළමයා හැරෙන්න ඕනේ. ලෑස්ති වෙන්න ඕනේ. උදේ ආහාරය ගන්න ඕනේ. හරි? එතකොට උදේ ආහාරය ගැනීමවද ප්‍රායෝගිකව මේ වෙලාවට නැගිටලා. එතකොට එහෙම නැත්නම් 6:00ටවත් නැගිටින්න ඕන. හරි, කමන්නේ. ළමෙක් උදේ නැගිටින එක හොඳයි කියමුකෝ. ඊටත් වඩා කලින් 5ට 4ට නැගිටින එකත් සමකට හොඳයි කියමුකෝ. හරි. ඊට පස්සේ එහෙම කරලා දැන් ළමයා පාසලට ගියා. දැන් ළමයා ආයිත් පාසල ඉවර වෙන්නේ. එතකොට දිවාහාරය විවේක කාලයක් ලැබෙනවා, ඉතා කුඩා කාලයක්. දවල් මේ උදේ ආහාරයට ඊගාවට දවල්ට ඉතා කුඩා විවේක කාලයක් දීලා තිනවා. මට තේරෙන්නේ නැහැ මේ විනාඩි 10ක විවේක කාලයක් තමයි අලුත් මේ දීලා තියෙන විවේක කාලය තියෙන්නේ මේ 12 ඉඳන් 12:10 ඉඳන් 12:20 වෙනකම්. එතකොට විනාඩි 20ක විවේක කාලයක් තියෙනවා උදේට. එතකොට දවල්ට කන්න මේගොල්ලෝ දීලා තින්නේ විනාඩි 10ක විවේක කාලයක්. මේක අනිවාර්යයෙන්ම ළමයිට ගෙදරින් කෑම අරගෙන ඇවිල්ලා මේ වෙලාවට කනකොට කෑම පිළුම් වෙලා. ඉතින් කෑම එහෙම අරන් එන්නත් බෑ. මේ කියන විදිහට ළමයාට ආයිත් ගෙදෙට්ට යනකොට 2:00 විතර වෙනකම් මේ කාලය ඇතුළත නිවැරදි ආහාර වේලක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අතේ උදේ ආහාරය ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව ගත්තම වෙන්නේ ළමයට 10න් පස්සේ තමයි කන්න වෙන්නේ. ඒකත් අර විනාඩි 20ක් ඇතුළත. හරි? ප්‍රශ්නේ ඔක නෙමෙයි. දැන් මේක සෞඛ්‍ය ගැටලුවන්නේ. මේක මොකක් හරි කරලා විසඳගත්තා කියමු. දැන් මේ ඒක විසඳගන්න බෑ, මන් දන්නේ කොහොමද විසඳන්නේ කියලා. කොහොම හරි ඒක ගැන අමතක කරමුකෝ. දැන් මෙතනදී හරින එක පාරක් කියලා තිබුණා. හරිනම් මේක 4:00 වෙනකන් දික් කරන්න ඕනේ කියලා. මේ 4:00 අගේ ආපු හැටි ගැන බැලුවොත් මේක ඇත්තටම පේනවා මේ යුරෝප් ක්‍රමය කොපි කරන්න ගිහිල්ලා වෙච්ච වැඩක් කියලා. යුරෝප් ක්‍රමය එහෙම ලංකාවට එහෙම ගෙඩි පිටින් කොපි කරන්න බෑ ප්‍රායෝගිකව. ඒක හින්දා ඒගොල්ලෝ ඒක තේරුම් අරගෙන වෙනස් කරලා දෙනවා. හැබැයි කොපි කරනකොට හරියට කොපි කරන්න ඕනේ. ඒ කියන්නේ යුරෝපයේ පාසල් පවත්වන්නේ දින 170වත් 190ත් අතර කාලයක් පවතිනවා කියලා හිතාගෙන. ඒ වගේම පාසල් අධ්‍යයන කාලය දවසකට පැය 5-6ක් තියෙනවා කියලා හිතාගෙන. ඒ වගේම යුරෝපයේ පාසලට ළමයා යන්නේ උදේ 9ට 7:00ට නෙමෙයි. එතකොට 4:00ට ඇරෙන එක ප්‍රශ්නයක් නැහැ. හරි?
ඒගාවට යුරෝපය ගොඩක් කලාවට පාසල් තියන්නේ පයින් ඇවිදන් යන දුරවල එහෙම නැති අවස්ථා තියෙනවා. මම කියන්නේ ඒක ඩිසයින් කරලා තියෙන්නේ ඒ විදිහට. අපි ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය ගත්තොත් ඇත්ත කතාව හැමලමෙන් පයින් යන දුරක නෙමෙයි ඉන්නේ. ශිෂ්‍යත්වෙන් මේ දැන් කට්ටිය කියුතින් මේ මොනවද වැරදි ක්‍රම වලට දුර පාසලකට දාන එක නේ අමතක කරමුකෝ. ශිෂ්‍යත්වයේ පාස් වුණාම ළමයා ඉන්න තැන ගැන හිතන්නේ නැතුවනේ දුර පාසලකට ළමයා ගන්නෙ. එතකොට අනිවාර්යයෙන්ම මේ 5 වසරෙන් පස්සේ ළමයි කොටසක් ඉන්නවා දුරක ඉඳන් එන. ඒ ළමයි අනිවාර්යෙන්ම එහෙනම් රජයේ විදේශ ශිෂ්‍යත්වයක් දෙනකොට ඒක ගැන හිතන්න ඕනේ. හරි. දැන් මම කියන්නේ මේ හැම එකක්ම විසඳන්න පුළුවන් ප්‍රශ්න කියලා. හැබැයි මේවා ගැන හිතන්නේ නැතුව හදන එක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් මම පෙන්නන්නම් මේගොල්ලෝ මේ ප්‍රශ්නේ වරද්දාගත්ත තැන. මේ තියන්නේ මේ මම මේක ChatGPT එකෙන් ගත්තට හිතන්න එපා. මේ ChatGPT එකෙන් මම නිකන් බ්ලයින්ඩ්ලි ගන්නවා කියලා. මේව මම වෙරිෆයි කරපු එක මට ඉතා පහසුයි. මොකද මට මේ chart ඇඳ පෙන්නන්න ඕනේ නැහැ. මෙයා මේක මට ඇඳලා දෙන හින්දා. දැන් මේ බැලුවොතින් යුරෝපයේ සාමාන්‍යයෙන් යුරෝපයේ රටවල වල ගත්තොතින් පාසල පටන් ගන්න සහ අවසන් වෙන වෙලාව. මෙතන පේනවා දැන් 9ට පටන් අරගෙන 4 මාට ඉවර වෙන්නේ ඇයි කියලා. ඒ වගේම ඔයාලට පේනවා මේ 2 මාරට තියෙනවා sorry 12ට තියෙනවා ලන්ච් බ්‍රේක් එකක් විනාඩි 45ක. හරිද? ළමයාගේ සෞඛ්‍ය ගැන හොඳටම හිතලා තමයි මේව කරලා තියෙන්නේ. දැන් මේ පාසල වල 9ට පාසල පටන් ගන්නේ ගෙදරින් බ්‍රෙක්ෆස්ට් එක අරන් එනවා කියන උපකල්පනය මත. එතකොට මේ ඊට පස්සේ දෙන බ්‍රේක් එක ඉතා කුඩා එකක් වීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ලන්ච් එකට ලොකු බ්‍රේක් එකක් දෙනවා. හරිද? එතකොට ඔන්න ඕක තමයි මෙතන තියෙන වැරදියට තේරුම් ගත්ත ලොකුම දේ. එතකොට අපි බලන්න ඕනේ අධ්‍යයන කාලය. පාසලේ ඉන්න කාලය සහ අධ්‍යයන කාලය කියන්නේ දෙකක්. පාසලේ 7 මාරින් ඉඳන් 2 මාරින් ඉඳන් එන කාලයට වඩා අඩු කාලෙන් ළමයා ඇත්තටම මේ අධ්‍යයනයට යොදාගන්නේ. එතකොට ඒ අධ්‍යයනයට යොදා ගන්න කාලවලින් තමයි මම කිව්ව අර විනාඩි 20යි විනාඩි 10කුයි දෙන්නේ. තව මේ උදේ පාන්දරත් ළමයාට ඇඩ්ජස්ට් වෙන්න මෝර්නින් ඇක්ටිවිටීස් වලට විනාඩි 10කුත් අයින් කරලා තියෙනවා. ඒක අධ්‍යයන කාලවලට ගන්න බෑ. එතකොට එහෙම ගත්තොත් එතන තියෙනවා විනාඩි 30යි 40ක් විනාඩි 40ක් විතර අධ්‍යයන නොවන කාල සඳහා මේ කාලසටහනේ වෙලා තියෙනවා. දැන්ට ලංකාවේ තියෙන කාලසටහනේ. හරි. දැන් එතකොට යුරෝප් රටවල ඇවරේජ් ගත්තොතින් අධ්‍යයන කාලය වෙන්නේ පැය එනවා 1000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ලංකාවේ දැන් මේ තියෙන අලුත් ක්‍රමයට අධ්‍යයනය සඳහා පැය 1200 ගාණක් යනවා. අධ්‍යයන ක්‍රමය නැතුව ගත්තොත් 1400 ගාණක් යනවා මතක විදියට. මේ 1220ක් එනවා උපරිම දින ගාන පාසල් පැවැත්වුවොත්. දැන් ප්‍රායෝගික තත්ත්වයට යටතේදී මේ 210 අඩු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ගණන් හදලා තියෙන එකට නේ. එහෙනම් අපි හදන්න ඕනේ අර ප්‍රායෝගික තත්ත්වයට යටතේදී අඩු වෙනවා නම් ඒ ගානකට. ඒ කියන්නේ අපි මුලින්ම හිතන්න ඕනේ හරිද අපි දවස් 210ක් තියන්නේ නැහැ. දවස් 190යි තියන්නේ කියලා. එතකොට අර සෞඛ්‍ය කරුණු අමතක කරත් අඩුම තරමේ පාසලේ ගත කරන අධ්‍යයන කාලය ගැන අපිට අදහසට එන්න පුළුවන්. දැන් මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් හේතුව මේ අලුතෙන් අපිට සබ්ජෙක්ට් ගොඩක් මේ කෙටි කාලය ඇතුළත දාගන්න try එකක් දීලා තියෙනවා. මේක ගැන මට එක්ස්පර්ට් ඔපිනියන් එකක් දෙන්න බෑ. ඒක අධ්‍යාපනය ගැන හදාරන කට්ටිය හරියට තීරණය කරන්න ඕනේ. මොකද දැන් ලෝකෙ දියුණුවත් එක්ක සබ්ජෙක්ට් ගාන ඇතුළත් කරන්න වෙලා තියෙන සබ්ජෙක්ට් ගාන වැඩි වෙලා තියෙනවා. ඒකට සමහරක් අපි කලින් අධ්‍යයනය කරපු කොටස් අයින් කරලා කරනවාද එහෙම නැත්නම් ළමයාගේ අධ්‍යාපන කාලය වැඩි කරනවාද වගේ දේවල් අපිට තීරණය කරගන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔය IT වගේ දේවල් මේ තාක්ෂණික විෂයන් වගේ දේවල් මීට අවුරුදු 20කට 30කට කලින් තිබුණේ නැහැ. එතකොට දැන් ඒවා අලුතෙන් එකතු වෙච්ච දේවල්. එතකොට ඒ අලුතෙන් එකතු වෙච්ච දේවල් වලට කාලය ගන්නකොට පරණ ඒවයින් කොටසක් අඩු කරනවාද නැත්තම් මේ ළමයා මොකක් හරි වෙලා දැන් මේ අවුරුදු 20ක් ඇතුළත ළමයාගේ මොලේ මොකක් හරි කැපැසිටි එක වැඩිවීමක් වගේ දෙයක් වෙලා තියෙනවා කරගන්නවද එහෙම නැත්නම් අපි ඊට වඩා ක්‍රියේටිව් විදියකට මේක ළමයට උගන්වනවාද කියලා තීරණය අධ්‍යාපනය ගැන හදාරලා තියෙන এডুকেෂන් සයිකොලොජි ගැන දන්න නියුරොලොජි ගැන දන්න අය තීරණය කරන්න ඕන කාරණයක්. දැන් ගුරුවරුන්ගේ ප්‍රශ්න ගන්නව ගුරුවරුන්ගේ ප්‍රශ්න ඉතා සරලව විසඳන්න පුළුවන් කාලසටහන arrange කළා මට නම් හිතෙන විදියට. මොකද පැය භාගයක් මේ කාලසටහනේ වැඩිපුර පැය භාගයක් තිබුණා කියලා ගුරුවරු හැම එක්කෙනාම පාසලට හතාමට එන්න ඕනේ නෑනේ. ඉතින් අපිට කාලසටහන arrange කරන විදියට දැන් උදාහරණයක් විදිහට මේ දීලා තියෙන යෝජිත කාලසටහනේ විදියටම ගොඩක් වෙලාට අන්තිම කාල පරිච්ඡේදය ගොඩක් වෙලාට හම්බ වෙන්නේ ওই තාක්ෂණික විෂයන් වලට. එතකොට ඒ තාක්ෂණික විෂයන් වලට
යෙදෙන නොයදෙන ගුරුවරු පාසලේ අවසාන පකාල පරිච්චේද ඉන්න කිසි තේරුමක් වෙන්න නැහැ. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම කමාට පාසලින් යන්න පුළුවන් වෙන විදියට කාලසටහනින් ওই ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය ප්‍රශ්නයක් මට තේරෙන විදිහට නම් අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි මිනිස්සු ලොකු කරගෙන තියෙන්නේ. අවශ්‍ය ප්‍රශ්නේ ලොකුවට සලකලා නැහැ. මම මේ කියන කාරණය ඉතා කෙටියෙන් මේ වගේ විස්තරාත්මක නෙමෙයි. ඉතා කෙටියෙන් හරිනිට එකවරක් මම රුජුව ඉදිරිපත් කරා මට ලැබිච්ච අවස්ථාවකදී ඒ අවස්ථාවේදී තමයි අපිට ඒගොල්ලෝ මේ අධ්‍යාපන ගැන තියෙන මේ ස්ලයිඩ්ස් ටික මේ print කරලාම දුන්නේ. ඒක බලාගෙන තමයි මම මේ නැවත මේ නිවැරදිව ගණනය කරලා ඔයගලන්ට මේ දත්ත ඉදිරිපත් කරේ. ඉතින් ළමෙක්ගේ ළමා කාලය ආයිත් ගන්න බෑ. ඉතින් රජය මට හිතෙන්නේ රජයක් තීරණ ගන්නකොට ඒගොල්ලෝ තීරණ ගන්නේ මුළු සමස්ත ජනතාවම අරගෙන. එතකොට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තව ළමෙක් ටියුෂන් යවනවා, ඒ වගේ ප්‍රශ්න, එහෙම නැත්නම් මේගොල්ලන්ට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙනවා, ඒ වගේ දේවල් ගැන කියලා මේ අපි දැන් පාරේ ට්‍රැෆික් එක අඩු කරලා අපිට මේ පැය භාගය ඉතුරු කරන්න පුළුවන්. ඔය වගේ උත්තර දෙයි ගොඩක් කට්ටිය. ඉතින් ඒ වගේ දෙයකින් රජය ගන්න තීරණය සමාන කරන්න බෑ. රජය ගන්නේ මුළු සමස්ත ජනතාවකටම. මොකද ඒ සමස්ත ජනතාවටම කැමති වුණත් අකමැති වුණත් ඒ තීරණය ගන්න වෙනවා. බොහොම කැටි පිරිසකට තමන්ට සල්ලි තියෙන පිරිසකට පුද්ගලික පාසලට ළමයි යව ගන්න පුළුවන් වෙයි. ඒ සමස්ත බහුතර ජනතාවට රජය මොකක් හරි තීරණයක් ගත්තාම ඒ තීරණයට කැමැතිම අකමැත්තෙන් එකඟ වෙන්න වෙනවා. ඒක හින්දා මේ වගේ තීරණ ඉතා ගොඩක් වෙලා අරගෙන හිතලා ගන්න ඕන තීරණ. ඉතින් මේ මම බලාපොරොත්තු වෙන ඇත්තට මොකද ඒගොල්ලෝ අපෙන් මේ වගේ අදහස් ගත්තම මේගොල්ලෝ මේ කියන කාරණා මේ වෙනකොට වෙනස් කරගනි, ඇඩ්ජස්ට් කරගනි කියලා. ඉතින් එහෙම ඇඩ්ජස්ට් කරගත්ත බව පේන්නේ නැති හින්දා තමයි මම මේ වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මේක ගැන දැනුවත් කරන්න ඕනේ කියලා ළමයෙක්ගේ මේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැන මීට වඩා දරුණු විදිහට හිතන්න ඕනේ කියලා හිතනවා නම් ප්ලීස් මේක තව කෙනෙක් එක්ක බෙදාගන්න. අපි බලමු මේක මේ විදිහට මේ අසාධාරණය මේ මුළු සමස්ත ලාංකීය ළමයින් ටිකටම කරන්න යන අසාධාරණය අපි කොහොම හරි නවත්ත ගන්න උත්සාහ කරමු. එහෙම නොවුනොත් අපි බලමු නේද, අපිට ඡන්දක් තියෙනවානේ. ඇත්තටම මම මේ NPP එකට ඡන්දය දීපු, ඒ වගේම NPP එක ප්‍රොමෝට් කරන්න වැඩ කරපු කෙනෙක්. ඉතින් අපි බලමු අධ්‍යාපන අමාත්‍යාංශය මොන වගේ තීරණයක් ඉදිරියට ගනිවද කියලා.